අයිබෝන් දුවේ පුතේ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ දරුවෝ සියලු දෙනාටම. ඉතින් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න තියෙන්නේ 42 වෙනි ප්‍රශ්න පත්‍රය පහ ශ්‍රේණියේ දරුවෝ වෙනුවෙන් පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට අනුරූපව අපි හදපු 42 වෙනි ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්න නියමිත වෙන්නේ. එහෙනම් අපි බලමු අද ප්‍රශ්න පත්‍රය තුළ මොන වගේ ගැටලුද අහලා තියෙන්නේ කියලා. අද ප්‍රශ්න 50ට ඔයගොල්ලෝ මොන වගේද පිළිතුරු දිය යුත්තේ කියලා බලමු. දී ඇති ප්‍රශ්නවල නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. මෙහි දැක්වෙන රූප 6ම කිසියම් සම්බන්ධතාවයක් අනුව කාණ්ඩ දෙකකට බෙදිය හැකිය. එසේ නිවැරදිව කාණ්ඩ කළ ඇති පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. පුතේ අපිට පොල් ඒ වගේම තල් පොල් තල් පුවක් වගේ ශාක පුතේ අපි කියන්න පුළුවන් තාල වර්ගයේ ශාක කියලා. හරි. ඒවා අතු බෙදෙන්නේ නැහැ. මුල් රාශියක් තියෙන ශාක ಜಾති. ඒතර පුතේ ඒවා ගන්න පුළුවන් ADF කියලා එක කාණ්ඩයකට ගන්න පුළුවන්. ADF එක කාණ්ඩයකට ගත්තා කියන්නේ BCE තව කාණ්ඩයකට එනවා. අතර උත්තරේ වෙන්න ඕනේ අංක 2. දෙවෙනි ප්‍රශ්නය. A සිට F දක්වා නම් කළ ඇති පහත රූපහය කාණ්ඩ 3කට වෙන් කළ හැකිය. එසේ නිවැරදිව වෙන් කළ ආකාරය තෝරා යටින් ඉරක් අඳින්න. පුතේ මෙතන ඉන්න සත්තු දිහා ඉතාම හොඳ නිරීක්ෂණය බැලුවොත් වර්ග 3කට නිවෙන් කරන්න ඕනේ. ඔයාලට පේනවා සිංහයයි කොටියයි ගන්න පුළුවන් මාංශ භක්ෂක විදියට. බල්ලයි පූසයි ගන්න පුළුවන් මේගොල්ලන් මාංශ භක්ෂක. මේගොල්ලන් සර්ව භක්ෂක. බල්ලයි පූසයි සර්ව භක්ෂක. එතකොට මීහරකුකුයි අලියයි ගන්න පුළුවන්. ඒගොල්ලන් පුතේ ශාක ආහාරයට අරන් ඉන්නේ. ඒගොල්ලන් ශාක භක්ෂක. එතකොට බලන්න A ට D C ට F CF BF AD BF CE. උත්තරේ 3 ගැහුවද බලන්න. තුන හතර ප්‍රශ්නවල මුල් රූපය සම්පූර්ණ කිරීම සඳහා දක්වා ඇති කොටස් අතරින් යොදාගත හැකි කොටස කුමක්ද කියලා අහනවා. පුතාලට පේනවද මෙතන මේ රටාවේ පළවෙනියට තියෙන එක ඉරයි. දෙවෙනි කොටුවේ ඉරි 2යි. ඊළඟ එකේ ඉරි 2යි මෙහෙමත් එකක් ආවනම් හරිය 3යි. 1යි 2යි 3යි 4යි. එතකොට මේක ඉරි 1යි මේකේ 2යි මේකේ 3යි මේකේ 4යි. එහෙනම් පුතේ උත්තරේ අංක 2 ගහලා තිබ්බනම් හරියටම හරි. මෙන්න මේ රටාවත් ඔයගොල්ලෝ මේ විදිහට නිර්මාණය කරාම ඔයගොල්ලන්ට යම් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ මොකද්ද මෙතන තියෙන්නේ කියලා. හරි. ඔව් එතකොට බලන්න මේ ආකාරයෙන් බැලුවාම මොකද්ද හරිම උත්තරේ වෙන්න ඕනේ. බොහොම කල්පනාවෙන් බලන්න ඕනේ. මේ වගේ ඒවා පුතේ පැටලෙන්නම තමයි දෙන්නේ. මෙතන පුතේ මෙන්න මෙතන බිඳුව නැහැ. ඒකින්ද ඒක අයින් කරා කී. මෙයාගේ මෙන්න මෙතන ඉර නැහැ. අයින් කරා කී. උත්තරේ 3. පහය ප්‍රශ්නවල දී ඇති පින්තූරයට අදාළව ලියන ලද වඩාත් උචිත අර්ථවත් වචන පේලිය තෝරන්න කියලා කියනවා. මෙතන සරුංගලයක් තියෙනවා. නිර්මාණය සුළඟ අලංකාරය සතුට ගස. නිර්මාණය අලංකාරය සුළඟ විනෝදය ශරීර වර්ධනය. අනේ ශරීර වර්ධනය ගැලපෙන්නේ නැහැ ඒකට. සුළඟ සවුකඩදාසි සතුට අලංකාරය නිර්මාණය. මෙතනත් ගස කියන එක එච්චර මැච් වෙන්නේ නැහැ. එහෙනම් පුතේ වඩාත් සුදුසුම උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ පිළිතුරු අංකය අංක 3. කුඩයක් තියෙනවා කාන්තාව ගමන බිමන සුළඟ ගමන බිමන අවුව වැස්ස මෝස්තරය ගමන බිමන පරිහරණය අවුව වැස්ස ගමන් බිමම් සඳහා පරිහරණය කරනවා අවුව හා වැස්ස සඳහා යොදා ගන්නවා.
පහත දැක්වෙන රූප සටහන බලා ප්‍රශ්නවල පිළිතුරු සපයන්න. රූප සටහන අනුව මාළුවෙකු සිටිය නොහැකි ස්ථාන දෙකක් වන්නේ. බලන්න 1-4 මාළුවෙකු ඉන්න බෑ. 1-4 කෝ බලන්න 1-4. ඔව් බාන එක තියෙන මෙන්න මෙතන දැක්කද ඔයගොල්ලෝ 1-4 4 නම් ඉන්න බෑ රූපේ යනවා මාළු සිටික ස්ථාන දෙකක් නොවන්නේ මේක ඉන්න පුළුවන් මේක බෑ එකේ පුළුවන් පහේ එකේ පුළුවන් පහේ බෑ 5යි 3යි වා ගේ ඇතුලේ වහලේ මේක තමයි බැරි රූප සටහන අනුව ගවයෙකු සිටිය නොහැකි ස්ථානයක් හා කපුටෙකු සිටිය හැකි ස්ථානයක් ගවයෙකුට ඉන්න බෑ ගවයෙකුට සිටිය නොහැකි කපුටෙකුට සිටිය හැකි 4යි 1යි ගවයෙකුට ඉන්න බැරිද බලන්න 4 ඉන්න පුළුවන් ඒක වැරදි 2යි 4යි දෙකේ ගවයෙකුට ඉන්න බෑ හරි 4 කපුටෙකුට ඉන්න පුළුවන් නේ 5යි 3යි ගවයෙකුට සිටිය නොහැකි හරි කපුටෙකුට සිටිය හැකි මේකත් හරි කපුටෙකුට මේ මෙතනත් ඉන්න පුළුවන් හැබැයි පුතේ ගෙයක් ඇතුළට ඔයගලන් දැකලා තියෙනද කපුටෝ යනවා ඉන්න පුළුවන් හැබැයි ඇතුළට යනවා දැකලා තියෙනවද බොහොම කලාතුරකින් තමයි යන්නේ ඒතර මේ දීලා තියෙන පිළිතුරුත් එක්ක අපි සංසන්දනය කරාම අපිට වඩාත් සුදුසු පිළිතුරු විදිහට ගන්න වෙන්නේ 2 නැත්නම් 3ත් හරි ඒතර අපි එතනදී කරන්නේ සංසන්දනය කරලා බලනවා කවුද මේකට හරියන්නේ කියලා. ඒතර හරියන්නේ උත්තරය 2. රූප සටහන ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු තෝරන්න. මේක 10ක් දිගයි 8ක් පළලයි. 5ක් දිගයි 2ක් පළලයි. රූපයේ දැක්වෙන්නේ කඩදාසියෙන් ඒ රූපයෙන් දැක්වෙන කඩදාසියෙන් B රූපයට සමාන කැබලි කීයක් කපාගත හැකිද? පුතේ 5යිනේ මේ පැත්තට 5 ගමු මේ 5යි 5යි මේ පැත්තට 8ක් තියෙන ඉඳලා 2 4 6 8 ඔන්න ඔහොම තමයි ගන්න වෙන්නේ 5යි 2යි කියලා. ඒතර පුතේ 1 2 3 4 4යි 4යි කෑලි 8ක් ගන්න පුළුවන්. ඒ රූපයෙන් සකසාගත හැකි විශාලම සමචතුරස්‍රය සකස් කිරීමට කපා හැරිය යුතු පටියේ දිග හා පළල කොපමණද කියලා අහනවා. පුතේ විශාලම සමචතුරස්‍රය හදනවා නම් පළල 8 හින්දා පුතේ මේ පැත්තට 8ක් තමයි අපිට ගන්න වෙන්නේ. මෙන්න මේ වගේ 8 කෑල්ලක් තමයි ගන්න වෙන්නේ. ඒතර 10ක් දිගයි. ඒතර දෙකේ කෑල්ලක් තමයි කපලා දාන්න ඕන. එහෙනම් මේකේ දිග 8යි පළල 2යි වෙන කොටසක් කැපුවා නම් තමයි මේක උත්තරේ එන්නේ. 8 දෙකේ කෑල්ලක් කැපුණා නම් හරි. right කඩදාසි පටියක් කැබලි 4කට කැඩී වෙන් වී ඇති සැටි පහත දැක්වේ. හරි අපි බලමු මේ කඩදාසි පටිය කැබලි 4කට වෙන් කැඩී ගිය ඇති සැටි පහත දැක්වේ කියනවනේ. ඔන්න මෙයා 1යි. එතකොට මේකට අනුරූප කැඩලා තියෙන්නේ මෙන්න මෙයා නේද? 2යි. මේකට සෙට් වෙනවා මෙයා 3යි. මෙයා 4. බාන 2 1